හරි. අද අපි කතා කරන්නේ භාග ගැන. භාග 9 වසරේ ළමෙක්ට ඕනි කරන 6 වසරේ ඉඳන් තියෙන සියලුම සිද්ධාන්ත කෙටි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. අපි මේ භාග පාඩම ගන්නව නෙමෙයි. පළවෙනි වාරයට තමයි ඔයාලට භාග අදාළව තියෙන්නේ. මේ දෙවෙනි වාරේ අපි දැන් යන්නේ. හැබැයි අපේ පන්තියේ දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච සිසුන්ට ගොඩක් කට්ටියට භාගවල පොඩි අපහසුකම් ගයක් තියෙනවා කියපු නිසා භාග කෙටි වීඩියෝ එකක් කරලා දාන්න ඕනි කියලා හිතුණා. මම මේක YouTube එකේ තියන්නම් අනිත් ළමයි හැමෝටවත් බලන්න පුළුවන් වෙන පබ්ලික් වීඩියෝ එකක් විදිහට. හරි. මුලින්ම අහගන්න භාග. අපි ඉස්සෙල්ලම භාගික කොටස් දෙකක් තියෙනවා අඳුර ගන්න ඕනේ. මෙන්න මෙහෙම. මම ලියන්නම් 8න් 3 කියලා භාගයක්. දැන් බලන්න භාගේ ඉරෙන් උඩ එකක් ඉලක්කමක් තියෙනවා. ඉරෙන් යට එක ඉලක්කමක් තියෙනවා. අපි පොඩිම පන්තිවලදී උනත් මේක ඉගෙන ගන්නවා. කියන්නේ භාගයක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති ළමෙක්ට පවා මේ වීඩියෝ එකෙන් 9 වසරේ ළමෙක්ට වෙනකම් අදාළ සියලුම දේවල් ටික කතා කරන්න දැනගන්න පුළුවන් විදිහට මම මේ පාඩම කරගෙන යනවා. මේවා දන්න කෙනෙක් ඉන්නවා ස්කිප් කරලා යන්න ප්‍රශ්නයක් නැහැ. හරි. මේක උඩ තියෙන එකට අපි කියනවා ලවය. පල්ලෙහා ඉලක්කමට අපි කියනවා හරය. සාමාන්‍ය ව්‍යවහාරය මේක මතක තියාගන්න කොහොමද? හරකෙක් උඩ ළමෙක් ඉන්නවා කියලා. උඩ ඉලක්කම ලවය, පල්ලෙහා ඉලක්කම හරය. ඔන්න ඔක ඉගෙන ගත්තට පස්සේ අපි තව ඉගෙන ගන්න ඕනේ භාග වර්ග ටිකක් තියෙනවා. භාග වර්ග? ඔව්. ඔන්න බලන්න. මේ හැමතිස්සෙම 8න් 1, 3න් 1, 5න් 1 උඩට එකේ ඉලක්කමෙන් ලියන ඒවට අපි කියනවා මොන භාගද? ඒකීය භාග. මොන භාගද? ඒකීය භාග. හරි. ඊට පස්සේ ඔන්න මම තව එකක් ලියනවා. හරි. 8න් 4 මට මෙයාට සමාන වෙන භාගයක් කියන්න. දෙකෙන් නේද? කොහොමද ගත්තේ? මේ උඩ ඉලක්කමයි යට ඉලක්කමයි දෙකම අපි බෙදුවා කීයද? 4ෙන්. බෙදුවාම ආවා 2න් 1. ඒ කියන්නේ මේ භාගයට සමානයි කියන එක නේද? ඒ කියන්නේ මේ බලන්න මොකක් හරි දෙයක් අරගෙන සමාන කොටස් 8කට බෙදලා එකකින් 4ක් ගන්නවා කියලා කියන්නේ ඒ මුළු එකම දෙකට බෙදලා එක කොටසක් ගත්තා වගේලු. හරිද? ඔව් හරි. ඒ වගේම අපිට ඕන නම් තව මෙයාව දෙකකින් බෙදලා ගන්න පුළුවන්. දැන් මම මේ 4ෙන් බෙදුවේ. දෙකෙන් බෙදුවාම 4ෙන් 2. තව වැඩි කරන්න බැයිද? බෙදන්න විතරද පුළුවන්. වැඩි කරන්නත් පුළුවන්. ගුණකරම දෙකෙන් හේසිනේ. 16 4 වරක් 2 8යි. මේ පෙවුනද දැන්? එක භාගයකට අනිත් හැම එකක්ම සමාන වුණා නම් දෙපැත්ත සමතුලිත වෙච්ච භාග සමාන භාග අපි කියනවා තුල්්‍ය භාග. මොන භාගද? තුල්්‍ය භාග. තව එකක්. පල්ලේ හරිය පේනවනේ. ඔන්න මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක්. එයාට එකතු කරනවා මම භාගයක් 3න් අන්න හරි 3යි 2න් 1 මේ වගේ භාගවලට අපි මොනවද කියන්නේ? මිශ්‍ර භාග. ඇයි? පූර්ණ සංඛ්‍යාවකුයි භාග සංඛ්‍යාවකුයි මිශ්‍ර වෙලා හැදලා තියෙන්නේ. එහෙනම් අපි කියනවා මිශ්‍ර භාග කියලා. හරි. පිටුමක්. තව මොනවද තියෙන භාග? මේ සාමාන්‍ය භාග තියෙනවා 8න් 4 5න් 3 මේ බලන්න හැම භාගයකම හරය විශාලයි නේද ලාභයට වැඩිය. ඒ කියන්නේ පල්ලෙහා තියෙන ලක්කම ලොකු උඩ ලක්කමට වැඩිය. එහෙනම් ඒවට කියනවා මොකක් කියලාද? මේවා සාමාන්‍ය භාග. ඔන්න මම තව જાතියක් ලියනවා. දැන් මේකේ අර උඩ ලිපි එකේ අනිත් පැත්ත. 4න් 16 5න් 18 3න් 122 මේ මොනවද උනේ? හරය පොඩි ලවය ලොකුයි මෙහිම භාගවලට අපි කියනවා විෂම භාග. මොන භාගද? විෂම භාග. හරි. ඔන්න තව අන්තිම එක මේ බලන්න. මොකක් හරි එකක් අරගෙන කොටස් වලට බෙදනවට මේ භාගයක් කියලා කියන්නේ. හරි. 3න් 2 කියන්නේ කොටස් 3කට බෙදලා ඒකෙන් කොටස් 2ක්. හරි. එතකොට
එකක් සම්පූර්ණ වෙලාද එතන? හොඳට හිතන්න. එකක් සම්පූර්ණ වෙලාද? නෑ එකක් සම්පූර්ණ වෙලා නෑ. එකක් කොටස් තුනකට බෙදලා. හැබැයි දැන් තියෙන්නේ කොටස් තුනේ දෙකයි. එහෙනම් මෙතන එකක් සම්පූර්ණ වෙලා නෑ. එකක් සම්පූර්ණ වෙන්න නම් තුනෙන් තුනක් වෙන්න ඕනේ නේ. හරි. ඒ වගේම ඔන්න. දෙකෙන් එක. දෙකට බෙදලා එකෙන් එක කොටසක් එකක් සම්පූර්ණ වෙලාද? නෑ. එහෙනම් දෙකෙන් දෙකක් වෙන්න ඕනේනේ. බිංදුවට වඩා විශාල නමුත් එකට වඩා කුඩා භාගවලට අපි කියනවා මොන භාග කියලාද? තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග. හරි. ඔන්න හරි. මේ භාග ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන සියලුම භාග ටික 9 වසර දක්වා. දැන් අපි යමු ඊළඟ කොටසට භාග එකතු කිරීම. ඔයාලා මේක නෝට් එකක් දාගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. මාතෘකාවක් දාගන්න දානවා. මේ භාග එකතු කිරීම කොළ කෑල්ලක් හරි අරගෙන ලියා ගන්න මේක. ලියන්න මතක හිටිනවා. එකත් මතක තියාගැනීමේ ක්‍රමයක් තමයි. හරි. භාග එකතු කරන්නයි යන්නේ. එකතු කිරීම හා අඩු කිරීම මේ දෙකම එකයි. මම එකට කරගෙන යන්නම් ඉක්මනට කරන්න. හරි. මම ඔන්න ගන්නවා 3න් 2 එකතු කිරීම 6න් 4 එකතු කරන්න පුළුවන්ද? මේ එකම දෙයක් අරගෙන කොටස් 3කට බෙදලා එකෙන් කොටස් දෙකක්. කොටස් 6කට බෙදුවොත් එකෙන් කොටස් කීයද? 4ක්. මෙහෙම අර ඉලක්කම් දෙකක් තියෙද්දි අපිට එකතු කරන්න අඩු කරන්න අමාරුයි. අපි එහෙම එකතු කරන්න අඩු කරන්න යන්නේ නැහැ. මේකට අපේ නීතියක් තියෙනවා ළමයි. භාග එකතු කිරීමේදී හා අඩු කිරීමේදී අනිවාර්යෙන් හරයන් සමාන විය යුතුයි. මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන් හරයන් සමාන විය යුතුයි. හරය කිව්වේ යට ඉලක්කමනේ. සමාන කරගන්න මොකද කරන්න ඕනේ? මේ 3යි 6යි තියෙන්නේ. මතක් වෙන්න ඕනේ දැන් 9 පන්ති ළමයින්ට ටක් ගාලා දෙකම 3 ගුණාකාර. එහෙනම් මෙන්න මේ 3 6 කරගන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? ගුණ කරන්න ඕනේ දෙකකින්. වරද්ද ගන්න තැන. හරයක් විතරක් ගුණ කරලා නිකන් ඉන්න පුළුවන්ද භාගික? නෑ මේ භාගය කියන්නේ සම්පූර්ණ ඒකකයක් නෙමෙයි. ගුණ කරනවා නම් හරය ගුණ වෙන්න ඕනේ එයාගෙන්ම ලවය. හරි දැන් බලමු. යටින් එනවා දෙවාරයක් 3 6යි උඩින් එනවා දෙවාරයක් 2 4යි. එකතු කරන්න තියෙන්නේ 6ට 4ට 6ට 4ක්. ඔක්කොම එනවා 6න් 8යි. විෂම භාගයක් අපිට උත්තරේ විදිහට ආවේ. මියව මිශ්‍ර සංඛ්‍යාවක් කරලා කියන්න පුළුවන්. මම ඉස්සරහට කරන්න. මිශ්‍ර භාග කරන්නේ කොහොමද කියන්නේ? හරි. හරි. මේක. ඔහොම මම එහා පැත්තෙන් හදන්නම් අඩු කිරීමකුත්. අඩු කරන්න තියෙනවා 10න් 8 අඩු කිරීම 5න් 2 කියලා දාන්නකො. හරි. දැන් මොකද වෙන්නේ? එකතු කිරීම අඩු කිරීම නීතියක් තිබ්බා. ටක් ගාලා මතකයි. හොඳට මේ වගේ කියන්න. භාග එකතු කිරීමේදී හා අඩු කිරීමේදී හරයන් සමාන විය යුතුයි. හරයන් දෙක දිහා බැලුවා. 5යි 10යි තියෙන්නේ. මොනවද? 5 ගුණාකාර. එහෙනම් දෙන්නවම කරගන්න පුළුවන් 10ක් බවට පත් කරගන්න පුළුවන් නේ. අපි හැමතිස්සෙම විශාල සංඛ්‍යාව බවට තමයි පත් කරගන්නේ. හරි බෙදලා අඩු කරලා එහෙම ගන්නවා අඩුයි. මෙයාව 10 කරගන්න පුළුවන් නේ. කරමු. මොකද්ද කරන්න ඕනේ? ලිව්වා 10න් 8 අඩු කිරීම 5න් 2 උඩයි යටයි දෙකම ගුණ කරනවා. දෙකෙන් එනවා 10න් 8 අඩු කිරීම 10න් උඩින් එනවා 4. අඩුවේදී ඔන්න බලන්න අඩු වෙන හැටි අර 10න් 4න් 10න් 8න් 10න් 4ක් නේ. එහෙනම් එන්න ඕනේ 10න්මයි කියලා. 10න් 10 කඩලා බිඳුවයි කියලා දාන්නේ නැහැ. 8න් අඩු වෙනවා 4ක්. 4යි අවසන් උත්තරේ 10න් 4යි. හරි. භාග අඩු කිරීම හා එකතු කිරීම ඔච්චරයි. මේ දෙක දාගන්න. ඔයාලා තනියෙන් හදන්න ගණනක් මම දාන්න. හැබැයි ඒක චුට්ටක් වෙනස්. ඔන්න. 5න් 1 එකතු කිරීම 6න් 2 විනාඩි 2ක් ගන්න ප්‍රොඩක්ට්ස් ගාලා උත්සාහ කරන්න. විනාඩි 2ක් යන්නේ නැහැ මේක හදන්න. අර ගාලා උත්සාහ කරන්න. හරි. ඔයාලා වීඩියෝ එක පවුස් කරලා වැඩේ කරගන්න. මම හදන්නම් වීඩියෝ එක දික් වෙන හින්දා. දැන් මේ දෙන්නම කාගේවත් ගුණාකාරයක් වෙන්නේ
නෑ. එහෙනම් හැබැයි මතක් වෙන්න ඕනේ දෙන්නවම පොදු හරයක් කරගන්න බැයිද? පුළුවන්. කොහොමද? 6 6 ගුණාකාර ටික ලියාගෙන යන්න. 5 ගුණාකාර ටික ලියාගෙන යන්න. බැරිම කෙනෙක් ඉන්නවනම් 9 පන්තියේ ළමයි හැටියට දැන් මතක් වෙන්න ඕනේ 6යි 5යි දෙකේම ගුණාකාරයක් එනවා කීයද? 30. 30 එනවනේ. හරි කොහොමද ගන්නෙ? 5න් 1 ගුණ කිරීම 5න් 1 ගුණ කිරීම උඩයි යටයි දෙකම 6න් එකතු කිරීමක් තියෙනවා. 6න් 2 උඩයි යටයි දෙකම ගුණ කරන්න වෙනවා. 5න් මේ පැත්තේ 5 වරක් 6 30යි උඩ 1 වරක් 6 6යි එකතු කරනවා ඒකට යට එනවා මෙතන 6 වරක් 5 30යි ලවය එනවා 5 වරක් 2 10යි එකතු කරන්න තියෙන්නේ දැන් හරයන් සමාන වුණා එහෙනම් අපිට ගැටලුවක් නෑ 30න් එනවා 16යි කියලා උත්තරයක් හරි ඔතනින් ඔන්න භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන එක ඉවර වෙනවා මතක තියාගන්න ඕන එක දෙයයි භාග එකතු කිරීමට හෝ අඩු කිරීමට නම් හරයන් සමාන විය යුතුයි. එච්චරයි. හරි. ඊළඟට අපි යනවා මාතෘකාව භාග ගුණ කිරීම හා බෙදීම. භාග ගුණ කිරීම හා බෙදීම. දාගන්න ටක් ගාලා මාතෘකාව භාග ගුණ කිරීම හා බෙදීම. භාග ගුණ කිරීම හා බෙදීම. ඔන්න මම භාගයක් ලියනවා. 6න් 2 ගුණ කිරීම 4න් 1. මොකක්ද ගුණ කරන්න නීතිය? ලවය ලවයෙන් ගුණ කරනවා හරය හරයෙන් ගුණ කරනවා. මොකද්ද? ලවය ලවයෙන් ගුණ කරනවා හරය හරයෙන් ගුණ කරනවා. උඩ එක්කෙනා උඩ එක්කෙනාගෙන් ගුණ කරනවා යට එක්කෙනා යට එක්කෙනාගෙන් ගුණ කරනවා. ගුණ කරමු. දෙවාරයක් 1 2යි. හතර වාරයක් 6 24යි. උත්තරේ 2න් 24යි. ඔන්න මම ඒක හදන්න තව චූටි ක්‍රමයක් හදන්න. 6න් 2යි 4න් 1යිද තිබ්බ මේ බලන්න. භාගවලදී අපිට නීතියක් තියෙනවා. බෙදීමේ ඉරට උඩයි යටයි තියෙන ඒවා කැපෙනවා නම් කපන්න පුළුවන්. එකම ඉලක්කමයි. හරි. අපි ඒකට කියනවා සුළු කිරීම කියලා. කොහොම සුළු කරන්නේ මේ? 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. එතකොට උඩින් ඉතුරු 1යි 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 යටින් එනවා 6 වරක් 2 12යි. මේ බලන්න උඩ උත්තරෙත් අපිට දෙකෙන් දෙන්නවම බෙදුවාම 12න් 1යි කියලා උත්තරේ ආවා. මෙතනත් අපිට 12න් 1යි කියලා උත්තරේ ආවා. එහෙනම් අර ලොකු ඉලක්කම් ගුණ කර කර ඉන්නවට වැඩිය කපලා ගන්න පුළුවන් නම් කපලා ගන්න. මතක ඇතුව මේක පැන්සලෙන් කපන්න. හරි. හැබැයි උඩම දෙන්නෙක් යටම දෙන්නෙක් කපන්න බෑ. කපන්න පුළුවන් කොහමද? බෙදීමේ ඉරට උඩයි යටයි විතරයි. තේරුණාද? හරි. ගුණ කිරීමේ කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. ඊළඟට යන් අපි භාග බෙදීම බෙදමු. මම ගන්නම් 16න් 3 16න් 8 ගන්න. 16න් 8 බෙදීම 3න් 4. හරි. 3න් 4 විෂම භාගයක්. දැන් දුන්නාම බෙදන්නේ නැහැ අපි භාග. භාග බෙදද්දී විශේෂ නීතියක් තියෙනවා මතක තියාගන්න. බෙදීමේ ලකුණ වෙනුවට අපි දාගන්නවා මොනවා කිරීමද? බෙදීම වෙනුවට අපි දැම්මා ගුණ කිරීම. හරි. එයාට ඉස්සරහින් තියෙන එක නා ඒ විදිහටම ඉන්නවා. 16න් 8 හැමම ඉන්නවා. බෙදීමයි ගුණ කිරීමයි කියන්නේ තනිකරම එකිනෙකාට විරුද්ධ දේවල් දෙකක් නේ. එහෙනම් ලකුණට පිටිපස්සෙන් තියෙන එක්කෙනාගේ උඩයි යටයි මාරු වෙන්න ඕනේ. අපි ඒකට කියනවා පරස්පරය. එහෙම නැත්නම් මේ සංඛ්‍යාවේ ප්‍රතිලෝමය යොදනවා කියලා. හරි. චර බර වචන ඕනේ නැහැ. මතක තියාගන්න. මෙයාගේ ලකුණ මාරු වෙද්දී ඊට පිටිපස්සෙන් ඉන්න භාගය උඩයි යටයි මාරු වෙනවා. දැන් තියෙන භාග ගුණ කිරීම. දැන් ටිකකට ඉස්සෙල්ලා අපි භාග ගුණ කිරීම කරා. නේ? කපන්න පුළුවන් නම් කපනවා කොහොමද? උඩයි යටයි විතරක්. බලන්න උඩයි යටයි කැපෙන අය ඉන්නවද? ඔව්. කවුද? 4ට 4 ඒවා 1යි, 8ට 4 ඒවා 2යි.
3යි 16 කැපෙනවද? නෑ. උඩයි යටයිනේ. හරස් වෙන්නම ඕනේ නෑ. මේ දෙන්නත් කපන්න පුළුවන් නේ උඩයි යටනේ. ආ. 2ට 2 ඒවා 1යි 16ට 2 ඒවා 8යි. උඩින් ඉතුරු වෙලා තියෙන එක් වාරයක් 3 3යි. යටින් ඉතුරු වෙලා තියෙන්නේ 8 වාරයක් එක 8යි. උත්තරේ 8න් 3යි කියලා එනවා. ඔන්න භාග බෙදීම. හරි. තව ගණන් ටිකක් පැවරුම් පොතේ වල දීලා ඇති ඒක ටික කරලා පුරුදු වෙන්න ටියුට් එකේ ගණන් ටික. දැන් භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම ඉවරයි. චුට්ටක් ආයෙ මතක් කරගමු. භාග එකතු කරද්දී අඩු කරද්දී මොකද්ද වෙන්න ඕනේ හැමතිස්සෙම? හරයන් සමාන වෙන්න ඕනේ. හරයන් අසමානයි නම් හරයන් අපි සමාන කරගන්න ඕනේ. ඒකට එක්කෝ එක භාගයක් නැත්නම් භාග දෙකම යම් සංඛ්‍යාවකින් ගුණ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට භාග ගුණ කිරීම. ගුණ කරද්දී මොකද කරේ? කැපෙනවා නම් කැපුවා. කවුද? උඩයි යටයි විතරක්. හරි? උඩම දෙන්න හරි යටම දෙන්න හරි කපන්න බෑ. උඩට යට කැපෙනවා නම් කැපුවා. හරි? ඊට පස්සේ භාග බෙදීම. බෙදීම වෙනුවට අපි දැම්මා ගුණ කිරීම. ඊට පිටිපස්සෙන් තියෙන භාගේ උඩ යට මාරු. හරි. මේ වෙනකන් දැන් මේ තියෙන්නේ 8 වසරට වෙනකන් තියෙන ඔක්කොම භාග සම්බන්ධ දේවල් දැන් කතා කරලා ඉවරයි. අපි ඊළඟට යමු භාග 9 වසරේ කොටස. හරි.